අද පාදෝවණය කළා බොහොම ලස්සනයි. තේරුණා නේද? දැන් පාදෝවණය කිරීමේදී ඒ පාදෝවණය කරන්නේ කොහොමද? මතක තියාගන්න ඕන පාදෝවණය කිරීමේදී පාදෝවණය කිරීමේ කුසලයේ රැස් වෙන්නේ මටද හෝදන කෙනාටද? හෝදන කෙනාට. ඒ හෝදන කෙනා ඥාන සම්ප්‍රයුක්තව කටයුතු කරනවා නම් ඔහුට රැස් වෙන්නේ මොනවද? අලෝභ, අදේශ, අමෝහ කියන ත්‍රි හේතුක කුසල සිත. එක සිතක් නෙවෙයි ගොඩක්. මං අහනවා භික්ෂුව වැඩම කරනකොට භික්ෂුවගේ පාදයේ මඩ හෝ දූවිලි තැවරෙන්නේ උඩුපල්ලේද යටිපල්ලේද? එහෙනම් හොදන්න ඕන උඩුපල්ලද යටිපල්ලද? යටිපල්ලනේ. සමහර කට්ටිය මෙච්චර කාලයක් ඇත්තටම හේදුවේ කොහොමද? කකුල් දෙකේ උඩුපතුලට වතුර ටිකක් වක් කරනවා නිකන් අර බල්ලෙක් මුත්‍ර කළා වගේ. ඒක ඇඟිලි දෙකෙන් මෙන්න මෙහෙම කරලා නිකන් හොදනවා කක්ක හොදනවා වගේ. නේ? සිරිමත් බඹ සිරසෙහි පාපිසිනා සරියුත් මහා මුගලන් පිළිවෙලිනා සාරිපුත්‍ර මහා මොග්ගල්ලාන ආදී පරම්පරාවෙන් පැවතෙන ඒ උත්තරීතර මහා සංඝරත්නයේ පාදක යටිපතුල දෝවණය කරලා පිරිසිදු කරලා ධර්මාසනයට එවනවා නම් කුසල් දෙකක් සංඝෝපස්ථානයේ එක ධර්මෝපස්ථානයේ දෙක. භික්ෂුව පැය 4ක් 5ක් පමණ ධර්මාසනයේ බණ කියන්නේ ඔබ එතෙන්දි දීපු ඒ සහනය සුවය නිසා. තේරුණාද? හරියට දැනගෙන කරොත් ඒකේ කුසලය බොහොම බලගතුව කරගන්න පුළුවන්කම තියෙනවා. දැන් පැහැදිලි කියන කාරණාව. දැන් සමහර කට්ටිය ඕක දැකලා කියන්න පුළුවන් හරිද මෙච්චර මොකටද හොදන්නේ? එතන මට නෙවෙයි මට මං කොහොමත් හරිද පැම් පහසු වෙලා වඩින්නේ. හොදන කෙනාටයි මේකේ කුසලයේ තියෙන්නේ. ඒක දන්න කෙනා ඥාන සම්ප්‍රයුක්ත කුසල කර්මයන් කරගන්නවා. නොදන්න කෙනා මොකද කරන්නේ? ඔහේ නිකන් හොදන්නම් වාලේ හොදනවා. හැබැයි මතක තියාගන්න. එයා කරපු කුසල කර්මේ ඥානේ නෑනේ. ඥානේ නැති නිසා මොකද වෙන්නේ? අලෝභයත් අදේශයත් දෙක තිබ්බ අමෝහය නෑ. අමෝහය නැති නිසා මෙයා කුසල කර්මයක් කරගත්තා. ඒ කුසල කර්මේ විපාකයේ වෙන්නේ ද්වි හේතුකයි. ද්වි හේතුකව ඉපදුනොත් මොකද වෙන්නේ? නිවන් දකින්න බෑ. කුසල කර්මේ දැන් කරනකොට මතු අනාගතය ගැන හිතලා මනාකොට කරන්න. ලස්සනට පින්කම් කරන්න. තේරුණානේ? අදාළ අරමුණ හොඳට බලලා. ඒ කියන්නේ මේකේ කෘත්‍ය මේකේ අවශ්‍යතාවය මොකද්ද? ස්වාමින් වහන්සේ වාඩි කළා තමයි පාදකයට හොදන්න ඕන. දැන් සමහර කට්ටිය ඉතින් පාදකයට හොදන්න ඕන කියලා හාමුදුරුවෝ හිටගෙන කකුල උස්සනවා. උස්සපුවම හාමුදුරුවෝ ඇදගෙන වැටෙනවා. හොදන්න නෙවෙයි පෑන් වඩන්න වෙන්නේ.